වල් පරයින්ට කියන්නේ. ගලබොඩ උඹටයි ඔය 70 පුරුත්තරම කියන්නේ පව් දෙන්න එපා. උඹලා නිසා අපි තවම උසාවි ගාන යනවා. විමල් වීරවංශ උඹේ ගෑණි අද ඇතුළේනේ. උඹලා මේ රට හරියට කරා නම් මිනිස්සු අරගල කරන්නේ නැහැ. තොපි ආර්ථික ඝාතකයෝ. තොපි මේ රට බංකොලොත් කරා. අහිංසක මිනිස්සු. නන්දසේන ගෝඨාභය උඹ බලය ගන්න උඹ තමයි පාස්කු මිනි මරුව මහා මොලකාරයා. උඹ ගැන කියයි කියලා බයට තමයි දැන් මේ සලේව එළියට ගන්න හදන්නේ. ඔබ තවමත් The Current Report YouTube නාලිකාව subscribe කර නැත්නම් අදම subscribe කර අපත් සමග එකතු වන්න. දැන් මේ සුරේෂ් සලේ පාස්කු ප්‍රහාරයයි සුරේෂ් සලේ තමයි මේ දවස්වල ලංකාවේ කතා වෙනම සාකච්ඡාව. රටම කතා වෙන්නේ පාස්කු ප්‍රහාරය සුරේෂ් සලේ. ඊයේ වෙනකන් තිබුණා කොට්ටුවේ උපවාසයක්. වල් පරයින්ට කියන්නේ. ගලබොඩ උඹටයි ඔය 70 පුරුත්තරම කියන්නේ පව් දෙන්න එපා. උඹලා නිසා අපි තවම උසාවි ගාන යනවා. විමල් වීරවංශ උඹේ ගෑණි අද ඇතුළේනේ. උඹලා මේ රට හරියට කරා නම් මිනිස්සු අරගල කරන්නේ නැහැ. තොපි ආර්ථික ඝාතකයෝ. තොපි මේ රට බංකොලොත් කරා. අහිංසක මිනිස්සු. නන්දසේන ගෝඨාභය උඹ බලය ගන්න උඹ තමයි පාස්කු මිනි මරුව මහා මොලකාරයා. උඹ ගැන කියයි කියලා බයට තමයි දැන් මේ සලේව එළියට ගන්න හදන්නේ. උඹට විදේශ ගමන් තහනම දැම්ම විතරයි උඹේ ගෑණිත් එනවා උඹේ දරුවෝත් එනවා හා මේ ඥානසාරයත් එනවා. දැන් මේ සිංහල ලේක කියන හැබැයි මිනිස්සු අන්දන්න බෑ බොලට. මිනිස්සු ආයි උඹලට අන්දන්න බෑ පේනවනේ 10 දෙනෙක් නැහැ. උඹලා වෙනුවෙන් කොටුවට එන්න. මීගම්මේ බස් 2යි 3යි එන්න හැදුවේ බයේ අකුලගෙන පැනලා දිව්වා. හොඳට මතක තියාගන්න ඉල්ල. ජාතිවාදයට මේ රටේ ඉඩක් නැහැ. සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ හැම මිනිහෙක්ම මේ රටේ ජීවත් වෙන්න ඕනේ. අනිත් එක යකෝ මොනද බුදුහාමුදුරු කියලා දෙන මිනි මරලා රජකම් කරන්නේ. මිනි මරලා අහිංසක මිනිස්සු කිසිම වරදක් නොකරපු මිනිස්සු තමන්ගේ ආගම යාඥා තමන්ගේ ආගම අදහපු එකට දෙයක්ෝ බෝම්බ ගහලා මැරුවේ. බලය ගන්න මීට වඩා ක්‍රමයක් තිබුණෙම නැද්ද? සානි අබේසේකර සල්ලි වලට ගන්න බැරි මිනිහෙක්. රවි සෙනවිරත්න සල්ලි වලට ගන්න බැරි මිනිහෙක්. මිනිස්සුටත් මේ මිනිසුන්ව මඩ ගහනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය කියනවනේ සානිව සල්ලි වලට ගන්න බෑ කියලා. චරිත සාහිත්‍යයක් දෙනවා. සජිත් ප්‍රේමදාස කියනවා. හරිද? ඒ නිසා තොපිට පන්න ගහන්නේ. ගලබොඩ උඹ දැනගනි. උඹේ කටටයි, උඹේ බඩටයි, උඹේ ඔළුවටයි මිනිස්සු බය වෙච්ච කාලේ ඉවරයි. හරිද? උඹලා මේ මැරකම් දාගෙන බේබද්දෝ කරන්න පුළුවන් සක්කිලි පජාති වැඩ සේරම කරලා උඹලගේ සිවුරටම ගරු කරේ මිනිස්සු ඉස්සර. සිවුරක් දාගෙන හිටියට ඕනෑම හරකෙකුට සිවුරක් පොරවන්න පුළුවන්. හරිද? උඹලා සිවුරු දාගෙන ඉන්න හරක්. උඹලා හිතනවා නම් සංඝ රජු රෙද්ද තමයි. හරි? උඹලට බය වෙච්ච කාලේ ඉවරයි. නිසා සත්‍ය සක්කිලි වංශ උඹ මේ රට අපායක් කරන්න උදව් කළා. උඹේ ගෑණි ගියා. උඹටත් ඊළඟට ටිකට් එක එනවා. ගරු ජනාධිපතිතුමනි එකෙන්ම රෙස්පෙක්ට්. අපි හිතුවේ නෑ තමුත්තේගම රම්බණ්ඩගේ පුතා මෙහෙම කරයි කියලා. සිංහෙක් වගේ මිනිහෙක් ප්‍රමාණය මිටි වුණාට දුන්න පොරොන්දුව ඉටු කරනවා. අර ෆයිල් කොට එක එනවා. මුන්ට රෙද්ද රෙවිලා ඉන්නේ. එකෙක් ගියා 16යි. එකෙක් ගියා 25යි. එකෙක් ගියා 20යි. පොලිමේ යනවා එකෙක් ගියා 5මාරයි. ඔක්කොම හොරු ඇතුළට නියමයි. මේක රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන දේ කිසිම දෙයකට සැලෙන්න එපා පසුතැවෙන්න එපා. අපි මුළු රටක් ඉන්නවා. රටේ මිනිස්සු කලකිරුනේ මුන් ඇතුළට දාන්න නැති නිසා. මුන්ට නීතිය ක්‍රියාත්මක වෙනකොට මුළු රටම අනුරත් එක්ක ඉන්නවා. 2029 ජනාධිපති අනුරම තමයි. හරිද? අපි බලාගෙන ඉන්නේ. අපි ගොඩක් දුක් විඳා. අපි අරගල කරා, හිරේ ගියා, නිරපරාධී. අපිටත් තිබුණා දෙන මිනිස්සු දෙන දාන කට කාලා පැත්ත කර වෙලා ඉන්න. අපි එහෙම කරේ නැහැ. මුන්ගේ පුළුවන් අදටත් නිന്ദා අපහාස කෙලවරක් නැහැ. අචට මාංචු මාස ගණන් හිරේ එහෙම ඉන්න ඕන හාමුදුරු කෙනෙක්ද?
වචනයක් අහලා නැහැ මිනිසුන්ගේ. මේ සියලුම නින්දා අපවාද විඳින්නේ රටේ මිනිස්සු වෙනුවෙන් කතා කරලා අපි යුක්තිය සාධාරණ බලාපොරොත්තු වෙනවා. ගලබොඩ දේ ගම්මන්පිල විමල් වීරවංශ තොපිට කියන්නේ මුළු රටම අපි යලිත් අරගලයට ගෙන්නන තොපි නැටුවොත් පුළුවන් නම් ආයෙ කොටුවේ ගහලා ගහපියව අපි මේ රටම අපි බලාගෙන ඉන්නේ මොකද වෙන්නේ කියලා මුළු රටම තොපිට ගහන්න වට කරනවා. ආයෙ උඹලාගේ ඔය මේ පාට් වලට බය වෙන්නේ නැහැ මේ රටේ මිනිස්සු. මේ රටේ මිනිස්සු බය නීතියට පමණයි. එදත් අදත් අපත් සමග රැඳෙන ඔබ The Current Report නාලිකාවට ශක්තියක්. ඉතින් අපව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.